Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2024 මේ ළඟකදී රිලීස් වුණ ගාෆීල් මූවි එක. ඉතින් ඔයාලට අමුතුවෙන් ගාෆීල් කියන්නේ කවුද කියලා කියන්න ඕන නෑ. හැබැයි යාට කොහොමද ජෝන් මුණ ගැහුනේ? එතකොට ගාෆීල්ගේ පවුලේ ඉන්නේ කවුද කියලා දැනගන්න ඕන නම් මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අන්තිම තප්පරේ දක්වා මේ මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා. හරියන වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයාට තාමත් මගේ channel එක subscribe කරන්න බැරි වුණා නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අද ගෙනා මූවි එක බලන්න. මං ඔයාලගේ තඩියුඩි boss. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучший консультант меня узнает по глазам. මේ කතාව පටන් ගන්නකොටම ගාෆීල් ජෝන්ගේ ෆෝන් එකෙන් හිතේ හැටියට කැමරා ටිකක් ඕඩර් කරන්න පටන්ගෙන. ඉතින් මේ කාලේ තාක්ෂණය ගොඩක් දියුණු නිසා ඕඩර් කරපු කැම ටික තප්පරෙන් උනත් අත ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් ඉතින් මෙයා ගෙනාව කැම ටික එක කටකට කන ගම අපි මේ බලන්න යන කතාව කියන්න පටන් ගන්නවා. පුංචි කාලේ ගාෆීල්ගේ තාත්තා ගාෆීල් එක දැනක තියලා ඔයා ඔහොම ඉන්න පුතේ කියලා මෙයා ගාෆීල්ව තනි කරලා එතනින් යන්න යනවා. හැබැයි එන්නම් කියලා ගිය තාත්තා ආයෙනම් එන්නේ නැහැ. ඒ වෙලාවේ මෙයාට අවන්හලකින් කැම සුවඳක් ඇවිත් ඒ සුවඳ ඉවස ගන්න බැරුව ඒ පැත්තට ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ අවන්හලේ තමයි ජෝනුත් ඉන්නේ. හැබැයි මෙයා ඉන්නේ නම් සතුටෙන් නෙවෙයි. මොකද මේ හෝටලේ ඉන්න අනිත් අය එයාලගේ පවුලේ අයත් එක්ක සතුටෙන් කැම කනකොට ජෝන් ගත්ත කැම ටිකවත් බෙදාන ගන්න කවුරුත්ම නැහැ. ඒ වෙලාවේ මෙයා ජනේලෙ ළඟ ඉන්න ගාෆීල්ව දැකලා අනේ පව පුංචි පූස් පැටියෙක් කියලා එයාව ඇතුල්ල ගන්නවා. ඊට පස්සේ මෙයාට කන්න ටිකක් දෙනකොට ගාෆීල් එතන තියෙන හැම කැම එකක්ම එක කටකට කාලා දානවා. ඒ වෙලාවේ මෙතන වේට කෙනෙක් එනකොට ජෝන් ගාෆීල්ව මෙනු කාඩයෙන් හංග ගන්නවා. අන්න ඒ වෙලාවේ තමයි ගාෆීල් ජෝන්ගෙන් ලසඤ්ඤා ඉල්ලන්නේ. ඒ නිසා ජෝන් ලසඤ්ඤා ඕඩරයක් දාලා කොමේ පූස් පැටියා කියලා හොයලා බලනකොට අපේ ගාෆීල් මිනිස්සු සින්දු කිය නටනකොට එයාලගේ මේසවල් වල තියෙන හැම කෑම එකක්ම කන්න පටන් ගන්නවා. ඒ නිසා ජෝන් මෙයාව අල්ලගන්න කොච්චර උත්සාහ කරා ජෝන්ට නම් මෙයාව අල්ලගන්න වෙන්නේ නැහැ. හැබැයි අන්තිමේටම ජෝන් ඕඩර් කරපු ලසඤ්ඤා පාර්සලයට ගාෆීල් කොහොම හරි කරලා රිංගගෙන ඒ නිසා මෙයා ලසඤ්ඤා පාර්සලයත් එක්කම ගාෆීල් එළියට එක්කන් ඇවිත් ඔයා ගොඩක් හොරදල් ඒත් ඔයාව මගේ ඇපාර්ට්මන්ට් එකට එක්කන් යන්න විදියක් නැහැ. ඒ නිසා ඔයා මේ ටිකත් කාලෙ මෙතනින් යන්න කියලා කියනකොට ගාෆීල්ද හොඳටම ඇඬෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජෝන් ගාෆීල්ව අතට අරගෙන එයාගේ මූණ දිහා බලනකොට තමයි ජෝන්ට තේරෙන්නේ මෙයා ඉන්නේ තනියෙන් කියලා. ඒ නිසා ජෝන් තීරණය කරනවා ගාෆීල්ව හදාගන්න. හැබැයි මෙයා ඉන්න ඇපාර්ට්මන්ට් එකට සත්තු අරන් යන්න බැරි නිසා අන්තිමේට මෙයාට පුංචි ගෙදරකුත් ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ දෙන්නට ඕඩිත් එකතු වෙලා එතකොට ඕඩි ගැන කියනවා නම් ගාෆීල් කරන හැම මෝඩ වැඩකටම මෙයා මාර සතුටෙන් උදව් කරන්නේ. දැන් ඉතින් මේ තුන්දෙනාම මාර සතුටෙන් මාර ආදරේනුයි ජීවිතය ගත කරන්නේ. හැබැයි එක දවසක් ගාෆීල් එයාගේ පාඩුවේ නිදාගෙන ඉන්නකොට මෙයාට ලොකු බඩගින්නක් දැනෙනවා. ඒ නිසා මෙයා ඕඩිට කන්න යන්න කතා කරනකොට ඕඩිත් ඉතින් මහන්සිය බලන්නේ නැතුව ගාෆීල්ව කුස්සියට එක්කන්ගේ මෙයාට කන්න කැම ටිකුත් අරන් දීලා දෙන්නත් එක්ක කැම කන්න යනකොට වසමවසක ඇත බල්ල දෙන්නේ ගේ ඇතුල්ල ඇවිත් හරි ඉතින් මේ දෙන්න ඇවිත් තියෙන කැම හොරකම් කරන් යන්න කියලා හිතුවට මෙයාලා ගාෆීල්ලා ඔඩියෝයි පැහැරගෙන එයාලගේ දණ්ඩ එක්කන්ගේ මෙයාලා ඔළුවෙන් අතට එල්ලනවා අනිවාර්යයෙන්ම මේ සැරසුම වැඩ කරන්න ඕන කියලා. ඒ වෙලාවේ ගාෆීල් මං ඔයාලට තප්පර කිහිපයක් දෙන්නේ දැම්ම මාව නිදහස් කරන්න නැත්නම් ඔයාලට කරදර ගොඩක් විඳින්න සිද්ධ වෙයි කියලා හයියෙන් කෑග ගහ ඉන්නකොට එකපාරට මෙතනට මෙයාලව බේරගන්න කළු පාට ලෝගුවක් දාගත්ත කෙනෙක් එනවා. හැබැයි මෙයාව දැක්ක විතරයි ගාෆීල් නම් හිතන්නේ මම මැරිලා මාව දිව්‍ය ලෝකෙට එක්කන් යන්නයි මේ ඇවිත් තියෙන්නේ කියලා. හැබැයි මේ ලෝගුව දාගත්ත කෙනා ඉක්මනින්ම මේ දෙන්නව බේරගෙන දැම්ම මේ මගෙත් එක්ක එන්න කියලා කියනකොට ගාෆීල්ල එකපාරටම මෙයාගේ තාත්තා මෙයාව පොඩි කාලේ දාලා ගිය විදිය මතක් වෙනවා. ඒ නිසා මෙයා මේ දාන් ඉන්න ලෝගුව අයින් කරලා බලනකොට ඇත්තටම මේ ඉන්නේ මෙයාගේ තාත්තා. දැන් ගාෆීල්ල ගොඩක් කේන්ති ඇයි ඔයා පොඩි කාලේ මේ මාව දාලා ගියේ කියලා. ඒ නිසා මෙයා දිගට හරහාට මෙයාගේ තාත්තට බනිනකොට එකපාරටම කවුදෝ කෙනෙක් තහඩුවක් උරන සද්දයක් ඇහෙනවා. බලනකොට සුදු පාට තඩිම තඩි පූසියා. එතකොට අර කැතම කැත බල්ලෝ දෙන්නත් වැඩ කරන්නේ මෙයාට. මෙයාගේ නම ජින්. ඒ වෙලාවේ තාත්තා හොඳටම කලබල වෙනවා. ඉස්සර මං ඔයාට කරපු දේ ඔයා තාමත් මතක තියාගෙන ඉන්නේ කියලා. හැබැයි ජින් මට ඔයා ගැන කිසිම තරහක් නැහැ කියලා මෙයා තාත්තවත් බදාගෙන මෙයාලට ලස්සන මේසයක් හදලා කිරිවීදුරුවකුත් බොන ගම මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ගාෆීල්ඩ් නම් මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න බැරි නිසා මෙයා මේ ගැන අහනකොට ජින් මෙයාට ඒ කාලේ කතාව කියන්න පටන් ගන්නවා.
ජීන් කියන්නේ ගමක හිටපු කෙනෙක් හැබැයි මෙයාට ප්‍රසිද්ධ වෙන්න ඕන කියලා මෙයා මෙයාගේ දක්ෂතාවය පෙන්වන්න නගරයට ඇවිත් හැබැයි මෙයාට ඒ දේ කරගන්න බැරි වුණ නිසා ගොඩක් දුකෙන් පැත්තකට වෙලා ඉන්නකොට තමයි මෙයාට ගාෆීල්ගේ තාත්තා එයාගේ යාළුවෝ ටිකයි මුණ ගැහිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා එයාලත් එක්ක ගොඩක් සතුටින් ජීවිතය ගත කරලා හැබැයි එක දවසක් මෙයාලා ගොවිපලකින් කිරි ටිකක් හොරගම් කරගෙන ඉක්මනින්ම එතනින් පැන ගන්නකොට ජින්ගේ අතෙන් කිරි බෝතලයක් වැටිලා මෙයා විතරක් ඒ කිරි බෝතලේ ගන්න යනකොට මෙයාව ආරක්ෂකයෝ අල්ල ගන්නවා. ඒ වෙලාවේ තාත්තා මෙයාව බේරගන්න වේගෙන් දුවගෙන ආවත් මෙයාව ආරක්ෂකයෝ දැක්කොත් අනිවාර්යයෙන්ම මෙයාවත් අල්ල ගන්න නිසා තාත්තට ජීන්ව බේරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජීන්ට සිද්ධ වෙනවා අවුරුදු ගාණක් හිරකූඩක හිර වෙන්න. හැබැයි එක දවසක් මෙයාට මෙයාගේ ගෝලයන්ව මුණ ගැහුණාට පස්සේ මෙයා එයාලගේ උදව්වෙන් ඒ හිරකූඩුවෙන් බේරෙනවා. දැන් මෙයාව බේරගත්තේ නැති නිසා තාත්තගෙන් පලි ගන්න ඕන කියලා තාත්තගෙන් ඉල්ලන්නේ මෙයා හිර වෙලා හිටපු දවස් ගානට හරියන්න කිරි වීදුරු ටික. ඉතින් මෙයා අවුරුදු ගාණක් හිරකූඩුවේ හිර වෙලා හිටපු නිසා දැන් තාත්තට මෙයා වෙනුවෙන් කිරි බවුසරයම හොරගම් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ගාපිල් මේක නම් තාත්තට හොඳ පාඩමක්. ඒ නිසා මම මොකටද මේ මැදට පැනලා මේ හැමදේම අවුල් කරන්න කියලා මෙයා මෙතනින් යන්න හදනකොට ජින් මෙයාවයි ඔඩිවයි අල්ලගෙන මේ තුන්දෙනා හොඳටම බය කරනවා. ඔයාලා මට මේ වැඩේ කරලා දුන්නේ නැත්තම් මගේ ගෝලයන්ගෙන් ඔයාලට කරදර ගොඩක් විඳින්න සිද්ධ වෙයි කියලා. ඒ නිසා ගාෆිල් මේ වැඩේට කැමති වෙලා මෙතනින් එළියට ඇවිත් මට නම් බෑ ඔය එක එක වැඩ කරන්න. ඔයාට ඕන නම් ඔයා කරගන්න තාත්තේ කියලා මෙයා මෙතනින් යනකොට අර බල්ලෝ දෙන්න සූක්ෂම විදියට හැංගිලා මෙයාලා මේ මොකද කරන්න කියලා බලාගෙන ඉන්නේ. ඒ නිසා ගාෆිල්ද මේ වැඩේ නොකර ඉන්න බැරි නිසා මෙයා තාත්තට බනිනකොට තාත්තා මෙයාට කියනවා කිරිගොවිපලේ වයසක ගෑනු කෙනෙකුයි පුංචි ළමයෙකුයි ඉන්නේ. ඒ නිසා අපිට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් පහවදා උදේ ජෝන් නැගිටලා බලනකොට ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත කෑම ටික බිම වැටලා තියෙනවා දැකලා මෙයා තේරුම් ගන්නවා ගාෆිල් අතුරුදන් වෙලා කියලා. ඒ නිසා ජෝන් ඉක්මනින්ම සත්වන අයට කෝල්ලයක් දීලා ගාෆිල්ව හොයන්න උත්සාහ කරනකොට ඔයාගේ පූසා තැඹිලි පාට නම් එක ඔබන්න කළු පාට නම් දෙක ඔබන්න කියලා මෙයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා මිස මෙයාට නම් උදව්වක් ලැබෙන්නේ නැහැ. තවත් පැත්තකින් ගාෆිල් ඕඩි තාත්තයි තුන්දෙනා ගොවිපළ ළඟට වේගෙන් යන කෝච්චියකට නගින්නයි හදන්නේ. ඒ වෙලාවේ තාත්තයි ඕඩි දෙන්න කෝච්චියට පරිස්සමෙන් නැග ගන්නවා. හැබැයි අපේ ගාෆිල්ල නම් පොතේ නැති වැඩමයි වෙන්නේ. දැන් ටික දුරක් යනකොට තාත්තා කල්පනා කරනවා අපිට කොහොමවත් ජීන්ව නම් විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපිට හොඳ සැලසුමක් ඕන කියලා. ඒ වෙලාවේ මෙයාට ගාෆිල්ගේ බෙල්ලේ එක කරපටියක් තියෙනවා දැකලා හොඳ සැලසුමකුත් මතක් වෙලා ගාෆිල් එක ටිකක් වෙලා කතා කර කර ඉඳලා අපි බහින්න ඕන තැනට ආවා කියලා මෙයා කෝච්චියෙන් පහළට තල්ලු කරලා දානවා. ඊට පස්සේ ඕඩි තාත්තයි දෙන්නත් කෝච්චියෙන් එළියට වනිනවා. හැබැයි මෙයාලා හිතන් හිටියේ ගොවිපළ පුංචි නිසා ලේසියෙන්ම කිරි ටික හොරගම් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් තාත්තා කලාතුරකින් මේ පැත්තට ආවේ නැති නිසා දැන් මේ ගොවිපළ ගොඩක් ලොකු වෙලා. හැබැයි තාත්තා ඔයා කලබල වෙන්න එපා අපිට කරන්න තියෙන්නේ මේ වැටෙන් ඇතුළේ අනේක විතරයි කියලා කියනකොට එක කුරුල්ලෙක් ඇවිත් මේ වැටේ වහනවා. ඒ වෙලාවේ කුරුල්ලට කරන්න එක වැදිලා මෙයා රෝස් වෙලයි නවතින්නේ. ඒ නිසා ගාපිල් දැන් අපි මොකද්ද කරන්න කියලා ගහගොළුව හප්පගෙන ඔහේ කල්පනා කරනකොට මෙයා දකින්න එක ගොනෙක්. ඒ ගොනා වෙන කවුරුන් නෙවෙයි මේ ගොවිපලේ ලෝගෝ එකේ ඉන්න ගොනා. මෙයාගේ නම ඔටෝ. දැන් ගාෆිල් ඔටෝ ළඟට ගිහින් ඔටෝ ඉන්න තත්ත්වය තේරුම් ගන්නේ නැතුව එයාට එක එක දේවල් කියනකොට ඔටෝ කරදර නොකර මෙයාට මෙතනින් යන්න කියනවා. හැබැයි අපේ ගාෆිල් ඒත් මේ දේවල් තේරුම් ගන්නේ නැතුව මෙයා මෙතන නටනට ඉන්නකොට අන්තිමේටම ඔටෝ ගාෆිල් එකක් දෙනවා ඈතකට ගිහින් විසික් වෙන්න. ඒ වෙලාවේ ගොවිපලෙන් එළියට එළදෙනෙක් එක්කන් එනකොට ඔටෝ ඒ එළදෙන දිහා බලලා ගොඩක් දුක් වෙනවා. මොකද මේ එළදෙන එතෙල් කියන්නේ ඔටෝගේ පෙම්වතිය. හැබැයි මේ ගොවිපළ නිසා මේ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙලා දැන් මේ දේවල් තේරුම් ගත්ත ඕඩිට හොඳටම දුක හිතිලා ඉක්මනින්ම ගිහින් ඔටෝව බදා ගන්නකොට එයාත් ඕඩිය ඔලුව අත ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගාපිලුත් ඔටෝ ළඟට ගිහින් ඇත්තටම මොකද උනේ කියලා අහනකොට ඔටෝ කියනවා ඒ කාලේ මේ ගොවිපළ අයිති වෙච්ච වයසක සීයා කෙනෙක්ගෙන් ලොකු කම්පැනියක් මේ ගොවිපළ සල්ලි වලට අරගෙන ඊට පස්සේ එයාලා එතෙල්ල එක එක වැඩවලට තියාගෙන ඔටෝ විතර මේ ගොවිපළෙන් අයින් කරලා දාලා හැබැයි ඔටෝ හිර වෙලා ඉන්න තැනින් බේරිලා එතෙල්ල ගන්න ඇවිත් හැබැයි මෙයා කොච්චර උත්සාහ කරත් මෙයාට තාමත් මේ ගොවිපළ ඇතුළේ යන්න බැරි වෙලා. ඒ වෙලාවේ ගාෆිල් අපිටත් මේ ගොවිපළ ඇතුළේ යන්න ඕන. ඒ නිසා අපිට උදව් කරනවද කියලා අහනකොට ඔටෝ මෙයාලට මුකුත් නොකිය මෙතනින් යන්න යනවා. හැබැයි ඒ වෙලාවේ ගාෆිල් ආයෙ පාරක් අපිට ඔයාගේ පෙම්වතියත් බේරගන්න පුළුවන් වෙයි කියලා කියනකොට ඔටෝ එකපයින්ම මේ වැඩේට කැමති වෙලා මෙයා මෙයාගේ සැලසුම අනිත් අයට කියන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලට මේ වැඩේ කරගන්න ඕන නම් සැලසුමක් විතරක් නෙවෙයි කොහොමද එකතු වෙලා මේ වැඩේ කරන්න කියලා හොඳ පුහුණුවකුත් ඕන. ඒ නිසා
නිසා පහෝදා උදේමෝටෝ ගාෆිල්ව එයාගේ තාත්තව පුහුණු කරන්න පටන් ගන්නවා. හැබැයි මොන පුහුණුවීම දුන්නත් මේ දෙන්න අතර සමගියක් ඇති වෙන්නෙම නෑ. මෙයාලා හැම වෙලාවකම කරගන්නේ දෙන්නට දෙන්න බැනගන්න එක විතරයි. ඒ නිසා ඔටෝටත් මේ දෙන්න අතර සමගිය ඇති කරන්න මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට ඕඩි මෙයාලව ගහක් ළඟට එක්කන්ගේ මේ දෙන්නව ගැට ගහලා දානවා. දැන් මේ දෙන්න තනියෙන් මෙතනින් බේරෙන්න යනකොට මෙයාලා මේ කරන වැඩ නිසා මෙයාලටමයි රෙදෙන්නේ. ඒ වෙලාවේ තාත්තා ඔයා මං ගැන වැරදි විදියට හිතන් ඉන්නේ පුතේ. ඇත්තටම එදා මොකද්ද උනේ කියලා ඔයා දන්නේ නැහැ කියලා කියනකොට ගාපිල්ලත් ඉතින් වෙන කරගන්න කිසිම දෙයක් නැති නිසා මෙයා තාත්තට ඒ කතාව කියන්න කියලා කියනවා. එදා ගාෆිල්ලුයි තාත්තයි දෙන්න කන්න මුකුත් නැතුව ගොඩක් බඩින් ඉන්න හිටපු නිසා ගාෆිල්ලු එක තැනකින් තියලා අවන්හලක තිබුණ කුණු කෝඩෙන් කෑම ටිකක් ගන්න යනවා. හැබැයි ඒ වෙලාවේ එතනට ආව අවන්හලේ අයිතිකාරයා තාත්තව එලවලා පැය ගාණක් එතනට වෙලා ෆෝන් එකේ කතා කර කර ඉන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි තාත්තට හොඳටම පරක් වෙලා තියෙන්නේ. හැබැයි මෙයා ඉක්මනින්ම කෑම ටිකකුත් අරගෙන ගොඩක් ආදරෙන් ගාෆිල්ව හොයාගෙන එනකොට ගාෆිල් ජෝන් එක අවන්හලට වෙලා කෑම කනවා දැකපු මෙයාට ගොඩක් දුක හිතෙනවා. ඒ වගේම ජෝන් ගාෆිල්ල අරන් යනකොට මෙයාගේ හිත හදා ගන්නවා මට නැතත් මගේ පුතාට හොඳ දැනක් තියෙනව නේද කියලා. දැන් මේ කතාව දැනගත්ත ගාෆිල්ල ගොඩක් දුක හිතිලා ඇයි ඊට පස්සේ මේ මාව බලන්න ආවේ නැත්තේ කියලා අහනකොට තාත්තා මෙයාට කියනවා මං ඔයා ඉන්න ගෙවල් ළඟට ඇවිත් ඔයයි ජෝනුයි හැමදාම සෙල්ලම් කරන දිහා ආසාවෙන් බලන් ඉන්නවා කියලා. ඒ වෙලාවේ මෙතනට ඔටෝ මෙයාලට කියනවා ඔයාලා මගේ පුහුණුවීමෙන් සමත් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ගොවිබල ඇතුළේ අනේක විතරයි කියලා. දැන් මේ කතාව ජීන්ටත් ආරංචි වෙලා මෙයා ඉක්මනින්ම ගොවිපල්ල කෝල්ලයක් අරගෙන කියනවා ඔයාලගේ ගොවිපලේ කිරිලොරියක් හොරගම් කරන්නයි යන්නේ. ඒ නිසා අවධානයෙන් ඉන්න කියලා. හැබැයි ගොවිපලේ ඉන්න ආරක්ෂකයන්ට මේ කතාව තේරෙන්නේ නැහැ. මොකද මෙයාලට ඇහෙන්නේ ñෑව් 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 කියනවා විතරයි. ඒ නිසා මෙයාලා ඉක්මනින්ම මෙයාලගේ ලොක්කට කතා කරනවා. මෙයාගේ නම මාර්ච්. දැන් මෙයා මෙතෙන්ට ආව විතරයි පූසෙක් කතා කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන මොකක් හරි දෙයක් තියෙන්න ඕන. මොකද පූස කියන්නේ ගොඩක් බුද්ධිමත් කියලා. කතා කරන දේවල් තේරුම් ගන්න තියෙන ට්‍රාන්ස්ලේට් ඇප් එකක් පාවිච්චි කරලා මෙයා ජීන් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. එතකොට තවත් පැත්තින් ඔටෝ මෙයාලට එකෝන් ගෙඩි වගේක් දෙනවා. ඔයාලා ඇතුළට ගියාට පස්සේ මං කියන දේවල් ඔයාලට ඇහෙන්න ඕන කියලා. හැබැයි ගාපිල්ලන් හිතන්නේ මෙයාට පිස්සු කියලා. ඒ නිසා මෙයා කියනවා එක එක ගෙඩි ಜಾති දෙන්නේ නැතුව අපිට Bluetooth device වගේක් දෙන්න කියලා. හැබැයි ඔටෝ මේ දේවල් ගණන් ගන්නේ නැතුව මං කොහොමද මෙයාලා ඇතුළේ යවන්නේ කියලා බල ඉන්නකොට ඉස්කෝලේ ළමයි වගේ බෑගුත් එල්ලගෙන ගොවිපළ ඇතුළේ යනවා දැකලා මෙයාට හොඳ අදහසක් මතක් වෙනවා. ඊට පස්සේ ඉතින් මේ තුන් දෙනා ළමයිගේ බෑග් වගේ වෙස්සලාගෙන ගොවිපළ ඇතුළේ යන්න පටන්ගෙන ඊට පස්සේ ඉතින් මෙයාලා ඔටෝගේ උපදෙස් වලට අනුව එතන තියෙන ඉලෙක්ට්‍රික් කාමරයක් ඇතුළට ගිහින් ඒ කාමරේ තියෙන වායු කවුලක් ඇතුළට රින්ගනකොට මෙයාලගේ සැලසුම් පොඩ්ඩක් වැරදිලා මේ තුන් දෙනා ගිහින් වැටෙන්නේ මැෂින් ගොඩක් තියෙන තැනකට. ඒ වෙලාව ඔටෝ මේ කට්ටියට උපදෙස් වගේක් දෙනවා. ඔතන ගොඩක් අවදානම් ඒ නිසා ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා. හැබැයි ගාෆිල් නම් මේ දේවල් ගණන් ගන්නේ නැතුව එතන තියෙන කාමරයකට යන්න හදනකොට මෙයා එකපාරටම එතනින් පහළ ඇදගෙන වැටෙනවා. බලනකොට මෙයා වැටෙන්නේ එක චීස් කුට්ටියක් උඩට. දැන් ඉතින් ආදයට කැම තියෙන නිසා ආවේ අය කියන එකත් අමතක වෙලා මෙයා දිගට හරහාට චීස් කන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාව එකපාරටම මේ චීස් කුට්ටිය වෙන තැනකට යන්න පටන් ගන්නවා. බලනකොට මේ චීස් කුට්ටිය යන්නේ චීස් ගාන තැනකට. ඒ වෙලාව ගාෆිල්ට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්නකොට ඕඩි චීස් කුට්ටියක නැගලා ඇවිත් ගාෆිල්ව බේරගන්න. ඒ නිසා ගාෆිල් ඉක්මනින්ම ඕඩි ළඟ තියෙන චීස් කුට්ටියකට පැන ගන්නවා. හැබැයි ඕඩි ඉන්න චීස් කුට්ටිය වෙන පැත්තකට යනකොට මෙයා ඉන්න චීස් කුට්ටිය වෙන පැත්තකට යනවා. බලනකොට ගාෆිල් යන්නේ චීස් හොඳටම රත් වෙලා තියෙන එක හැලියකට. දැන් නම් ඉතින් මෙයාට බේරෙන්න විදියක් නැතුව අන්තිමේටම මෙයා චීස් හැලියට වැටෙන්න යනකොට ඕඩි චීස් වලින් ලණුවක් හදාගෙන ඉක්මනින්ම ගාෆිල්ව බේර ගන්නවා. හැබැයි ගාෆිල් ආයෙත් ගිහින් වැටෙන්නේ එක චීස් කුට්ටියක් උඩට. බලනකොට මෙතන චීස් කපන තැන. ඒ වෙලාවේ ඕඩි ආයෙත් ගාෆිල්ව බේර ගන්න යනකොට ඕඩිත් මෙතනම හිර වෙනවා. දැන් මේ දේ දැක්ක තාත්තා ඉක්මනින්ම මෙතනට ඇවිත් නැට්ටෙන් කෑල්ලකුත් යවාගෙන කොහොමරි කරලා අන්තිමේටම මේ දෙන්නවම බේර ගන්නවා. ඊට පස්සේ ඉතින් තුන්දෙනාත් එක්ක යතුරු තින් දැන්න ගිහින් බලනකොට එතන තියෙන යතුර කවුදෝ අරගෙන බලනකොට ඒ මාර්ච් මෙයාලා එනවා කියලා දන්න නිසා මෙයා යතුර අරන් තියාගෙන ඒ වෙලාව ගාෆිල් මල්ලංග එක සැලසුමක් තියෙනවා කියලා මෙයා රෝද පුටුවකුත් මාර්ච්ගේ පැත්තට තල්ලු කරගෙන ගිහින් එයා ළඟ තියෙන යතුර ගන්න හදනකොට මාර්ච් මෙයාගේ කවුල් දෙක ගැට ගහලා දානවා.
ඒ නිසා ගාෆිල් ඔටෝට කතා කරලා එයාගෙන් උදව් ඉල්ලනකොට ඔටෝ නම් කියන්නේ ඔයාලා කොහොම හරි කරලා එයාගෙන් යතුරු අරගන්න මං ඔයාලව එළියට ගන්න විදියක් බලන්නම් කියලා. ඒ නිසා ගාෆිල් තවත් එක වැඩ කෑල්ලක් දාලා මාර්ච් ළඟ තියෙන යතුරත් අරගෙන ඉක්මනින්ම මෙතනින් යන්න හදනකොට මාර්ච් මෙයාලට කරන්ට් එක වද්දලා මෙයාලව අල්ල ගන්නවා. දැන් ඉතින් මෙයාලට කරගන්න කිසිම දෙයක් නැතුව ඉන්නකොට ඔටෝ ගොවිපලේ වැට කඩන්න පටන්ගෙන දැන් මේ දේවල් මාර්ච් CCTV කැමරා වලින් දැක්කට පස්සේ මෙයාගේ අවධානය ඒ පැත්තට වෙනස් වෙනවා. ඒ වෙලාවේ තාත්තට මෙතන තියෙන දේවල් දැක්කට පස්සේ හොඳ සැලසුමක් මතක් වෙලා අනේ පුතේ මට ආයෙ සමා වෙන්න කියලා මේ දෙන්නා මාර්ච්ගේ පැත්තට තල්ලු කරලා මාර්ච් ළඟ තිබුණ යතුරත් අරගෙන මෙයාලව ඒ කාමරේම හිර කරලා කිරිබවුසරෙත් අරගෙන ඉක්මනින්ම මේ ගොවිපලෙන් පැන ගන්නවා. ඒ වෙලාවේ ඔටෝත් මේ කලබල අස්සේ ඉක්මනින්ම ගොවිපල ඇතුළට ඇවිත් එතෙල්ල බේර ගන්න හදනකොට මෙතනට ආව ආරක්ෂකයෝ මෙයාට කරන්ට් එක වද්දලා මෙයාව ආයෙත් කැලේට පන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ගාෆිල්ලා ඔඩිවයි අල්ලගෙන එයාලව හිර කරලා දානවා. හැබැයි තාත්තා මේ දේවල් ගණන් ගන්නේ නැතුව මෙයා හොරකම් කරගත්ත කිරිබවුසරේ ජීන්ට ගිහින් දීලා දැන් ඔයාලට මගේ තේ තියෙන තරහ නෑ නේද කියලා අහනකොට ජීන් කියනවා මේ කිරිවලට බෑ මගේ කේන්තිය නැති කරන්න මං ඔයාට මේ කිරිබවුසරේ හොරකම් කරන්න කිව්වේ. ඔයා හොරකම් කරනකොට ආරක්ෂකයන්ට අහුවෙලා ඔයාවත් අනිවාර්යයෙන්ම හිරේ හිර කරයි කියලා. මොකද මට ඕන මං විඳවපු වේදනාව ඔයාටත් දෙන්න කියලා මෙයාව අල්ලගන්නවා. එතකොට තවත් පැත්තෙන් ගාෆිල්ලයි ඔඩිවයි අල්ලන්ගේ කූඩුවල හිර කරලා හැබැයි ගාෆිල් හිරවෙලා ඉන්න තැන ඉන්න අනිත් පූසෝ ටික ගාෆිල්ගේ තාත්තගේ යාළුවෝ දැන් එයාලා තාත්තට හොඳටම බනින්න පටන් ගන්නවා. එයා කරන්නේ වටේ ඉන්න අයව රවට්ටන එක විතරයි කියලා. හැබැයි මෙයාලා තව දෙයක් කියනවා මොන දේ වුණත් එයා එයාගේ පුතාට ගොඩක් ආදරේ. එයා අපිව දාලා ගියෙත් එයාගේ පුතාව බේරගන්න යනවා කියලා. එයා හැමදාගම ගහක් උඩට වෙලා පුතා කියන කරන දේවල් බලාගෙනයි ඉන්නේ. ඇත්තමයි එයා නම් පුතාට ගොඩක් ආදරේ කියලා එක එක දේවල් කියනකොට ගාපිල්ල නම් මේ කතාවල් පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. ඔන්න ඒ වෙලාවේ ඕඩි කෑ ගන්න සද්දයක් ඇහෙනවා. බලනකොට ජෝන් මෙයාලව හොයාගෙන ඇවිත් ඒ වගේම ගාෆිල්ගේ බෙල් එක කරපටියක් තියෙන නිසා ජෝන්ට පුළුවන් වෙනවා ලේසියෙන්ම ගාෆිල්ව ගෙදර එක්කන් යන්න. දැන් ගෙදර ආව විතරයි ගාෆිල් ගෙදර හැම තැනකම දඟලලා කෑම කන්න ගිහින් කෑම කටට දාගන්න යනවත් එක්කම ගේ ඉස්සරහින් තියෙන ගහ දැකලා මෙයාට මෙයාගේ තාත්තව මතක් වෙනවා. ඒ නිසා මෙයා ඉක්මනින්ම ගහ ළඟට ගිහින් ගහේ උඩට නැගලා අර තාත්තා ඇඳපු ඉරි කෑලි තියනවද කියලා බලනකොට ගහේ මුකුත්ම නැති නිසා තාත්තා යාළුවෝ කියන්නේ ඇත්තෙත් බොරු කියලා මෙයා ගහේ අත්තෙම පොඩි හාන්සියක් දාගන්නවා. අන්න ඒ වෙලාව තමයි මෙයා දකින්නේ තාත්තා ගහේ ඇඳපු ඉරි කෑලි ටික. බලනකොට මෙයාගේ තාත්තා හැමදාකම මෙතනට ඇවිත් දුරකට වෙලා ගාෆිල් මොකද්ද කරන්න කියන එක හොයලා බලලා දැන් ගාෆිල්ට තේරෙනවා මගේ තාත්තා මට කොයිතරම් ආදරේද කියලා. හැබැයි මෙයාට හිතා ගන්න බැරි මෙයාලා විතරක් අහු කරලා ඇයි ආ විතරක් පැනගත්තේ කියලා. දැන් ඒ ගැන කල්පනා කරනකොට මෙයාට තේරෙනවා මගේ බෙල්ල කරපටියක් තියෙන නිසා ජෝන් මාව අනිවාර්යයෙන්ම බේර ගන්නවා කියලා එයා දන්නවා ඇති. අන්න ඒ නිසා තමයි ඒ වගේ දෙයක් කරේ කියලා. හැබැයි ජීන්ගෙන් නම් තාත්තට බේරිලා නැති නිසා මං ඉක්මනින්ම තාත්තව බේර ගන්න ඕන කියලා මෙයා ජීන් ඉන්න තැනට ගිහින් බලනකොට මෙයා එතන තියෙන ජීන්ගේ සැලසුම දකිනවා. බලනකොට ජීන් හදන්නේ තාත්තව කෝච්චියකින් එක්කන් ගිහින් පාලමකින් පහළට දාලා එයාගේ කතාව ඉවරයක් කරන්න. දැන් ගාෆිල්ල මං කොහොමද තාත්තව බේරගන්න කියලා හිතාගන්න බැරුව ඉන්නකොට ඕඩි මෙයාට එකෝන් ගෙඩියක් දෙනවා. ඒ වෙලාවෙම ගාෆිල්ලත් ඔටෝව මතක් වෙලා එයාගෙන් උදව් ඉල්ලනකොට එයාත් කැමති වෙනවා ගාෆිල්ල උදව් කරන්න. එතකොට ජිනු එයාගේ ගෝලයෝ දෙන්නයි තාත්තව ඔළුවෙන් අතට ගැට ගහලා එක කෝච්චියකට දාගෙන පාලමල් ළඟට අරන් යන ගමනෝයි ඉන්නේ. එතකොට ඕඩි පාලමෙන් පහළ වෙන්න එක දැලක් ගැට ගහලා මොකද ගාෆිල් හදන්නේ ඉක්මනින්ම කෝච්චියට ගිහින් තාත්තව බේරගෙන මේ දැල උඩට පනින්න. හැබැයි මේ පාරත් හදයා කෝච්චියට පනිනවා කියලා පනින්න හදනකොට හතර වටේටම විසික් වෙන්න පටන් ගන්නවා. ඒත් මෙයාගේ හොඳ වෙලාවට ජීන්ගේ යාගේ ගෝලියෝ දෙන්නගේ ඇඟ උඩට වැටුණ නිසා එයාලට සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඒ නිසා ගාෆිල් ඉක්මනින්ම තාත්තව බේරගෙන කෝච්චියේ පෙට්ටිය උඩට දුවනකොට අර කැත බල්ලෝ දෙන්නට ආයෙත් සිහිය ඇවි. මෙයාලත් කෝච්චියේ පෙට්ටිය උඩට ඇවිල්ලා මෙයාලව වට කරලා අල්ල ගන්නවා. හැබැයි ගාෆිල් නම් පොඩ්ඩක්වත් බය වෙලා නැහැ. මෙයා hina වෙලා කියනවා මං කෑම ඕඩර් කරලා තියෙන්නේ කියලා. බලනකොට මෙයා ජෝන්ගේ ෆෝන් එකෙන් කෑම ගොඩක් ඕඩර් කරලා දැන් මේ කෑම ගත්ත ඩ්‍රෝන් වගේ මෙතෙන්ට එනකොට මෙයා ඒ ඩ්‍රෝන් වල නැගගෙන මේ කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා කොහොම හරි කරලා මෙයාගේ තාත්තත් එක්ක ඕඩි ගැට ගහපු දැල උඩට පනිනකොට උඩ ඉඳන් පහලට වේගෙන් පැන්න නිසා මෙයාලා බම්ප් වෙලා
ආයෙත් කෝච්චි පෙට්ටියටම ඇවිත් වැටෙනවා. ඒ වෙලාවේ නම් ජීන් මෙයාලව අතටම අල්ලගෙන ආයෙත් මෙයාලව උල් ගල් ගොඩක් තියෙන ප්‍රපාතයකට විසික් කරන්න හදන්නේ. හැබැයි වෙලාව තාත්තා දඟලන්නේ කෑ ගහන්නේ නැතුව මෙයා ගාෆීල්ට ඔයා මට තවත් එක අවස්ථාවක් දුන්නා කියලා ගොඩක් දුක් වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ දෙන්නව අල්ලගෙන ඉන්න බල්ලෝ දෙන්නටත් මෙයාලගේ ආදරය දැක්කට පස්සේ මෙයාලව පහලට විසික් කරන්න හිත කියන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ජින්ට හොඳටම කේන්ති ගිහින් උඹලව හිරකුඩු වල දකින්නකොටත් බයේ ගැහි ගැහි හිටියේ. ඒ වගේම තමයි දැනුත් උඹලා නම් මහා මෝඩයෝ කියලා මේ හතර දෙනාම කෝච්චියෙන් පහලට තල්ලු කරලා දානවා. හැබැයි ඒ වෙලාවේ මෙයාත් එතන තිබ්බ කණුවක වැදිලා මෙයාත් කෝච්චියෙන් පහලට ඇදෙන වැටෙනවා. එතකොට මේ හතර දෙනා එකට එකතු වෙලා මෙයාලගේත් අල්ලගෙන මෙයාලා පහලට වැටෙන වේගය අඩු කරගන්නකොට එකපාරටම ලණුවක එල්ලිලාව ඔටෝ මෙයාලව බේර ගන්නවා. ඒ විතරක් නෙවෙයි එතකොට අර පූසි ඇවිත් වැටෙන්නේත් මෙයාලගේ දැලට. දැන් ඉතින් අන්තිමේටම මෙයාලා මිනිහෙක් වගේ වෙස්සලාගෙන හොරගම් කරගත්ත කිරිබවුසරේ මේ වැඩේ කරන්න කිව්ව පූසයි මං ඔයාලට දෙන්න. ඒ වෙනුවට අපිට එතෙල්ල ඕන කියලා මෙයාලා එතෙල්ල අරගන්නවා. ඒ නිසා දැන් ඔටෝට ආයෙත් එයාට එයාගේ ආදරවන්තියා හම්බ වුණා. එතකොට තවත් පැත්තෙන් ගාෆිල් එයාගේ තාත්තව ගෙවල් ළඟට එක්කන් ගිහින් වෙච්ච හැම දෙයකටම තාත්තගෙන් සමාවත් අරගෙන ගේ ඇතුළේ කතා කරනකොට තාත්තා අනේ පුතේ මට වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මං ඔයාව පස්සේ දවසක මුණ ගැහෙන්න එන්නම් කියලා මෙයා මෙතනින් යන්න යනවා. හැබැයි ඕඩි නම් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ මෙයා ගාෆිල්ට සැර කරනවා දැම්ම ගිහින් තාත්තව එක්කන් එන්න කියලා. ඒ නිසා ගාෆිලොත් හරි ඉන්න මං තාත්තව එක්කන් එන්නම් කියලා මෙයා තාත්තා ගිය පැත්තට ගිහින් බලනකොට මෙයාට තාත්තව මග හැරිලා. ඒ නිසා මෙයා ගොඩක් දුකෙන් දැන් මං කොහෙන්ද තාත්තව හොයාගන්නේ කියලා කල්පනා කරනකොට මෙයාට මතක් වෙන්නේ ගේ ඉස්සරහින් තියෙන අර ලොකු ගහ. ඒ නිසා මෙයා ගහ ළඟට ගිහින් බලනකොට තාත්තා කොහෙවත් ගිහිල්ලා නෑ. එයාට කරන්න තියෙන එකම රාජකාරිය ගාෆිල් මොනවද කරන්න කියලා බලන එක විතරයි. ඊට පස්සේ මෙයා එන්න තාත්තේ ගෙදර යමු කියලා තාත්තවත් ගෙදර එක්කන් ගෙන් ගාෆිල්ම උයලා තාත්තට හොඳට කන්න දෙනවා. එතකොට ජෝන් ගාෆිල්ගේ තාත්තටත් ගාෆිල් එක්කම මේ ගෙදර ජීවත් වෙන්න ඉඩ දීලා දැන් ඉතින් මේ හතර දෙනා එකතු වෙලා පහඩුවේ සතුරෙන් ජීවත් වෙනකොට මේ කතාව මෙතනින් ඉවර වෙනවා. හැබැයි මේවයි කතාව ඔයාලට බලන්න ඕන නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න කියලා මතක් කරන ගම අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.